ඔයා ඉස්සල්ලාම දුවනවා ලැම්බෝගිනියක් ගන්න. හැබැයි සල්ලි කියන්නේ නිකන් කඩදාසි කෑල්ලක් විතරයි. හායි. ඉතින් කොහොමද? ඔයාලා හොඳින් හිටියද නැතත් ඒකෙන් මට ඇති වැඩක් නැහැ. මං අද ආවේ ඔයාලට වෙනස්ම දෙයක් ගැන කියන්න. ඔයාලා කවදාවත් හිතලා තියෙනවද අපි හැමෝම මේ මැරීගෙන හම්බ කරන සල්ලි වල ඇත්තම වටිනාකම ගැන? පොඩ්ඩක් හිතන්න. ලෝකෙ ඉන්න හැමෝම එකවර බිලියනපති වුණොත් මොන වගේ දෙයක් වෙයිද? දැන් ඔයා හිතනවාද අම්මෝ සල්ලි ගොඩක් තිබ්බනම් මම කැමති දේවල් කරනවා මම කැමති ඕනම දෙයක් ගන්නවා කියලා. ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. හරි මෙහෙම හිතමු. ඔයා ඉස්සල්ලාම දුවනවා ලැම්බෝගිනියක් ගන්න. හැබැයි එතෙන්ට යද්දි එතන ඉන්න හැමෝම බිලියනපතියෝ. ඒතකොට කාසෙල් එකේ අයිතිකාරයාට සල්ලි අවස්ථාවක් නැහැ. ඒ නිසා එයාට වාහන විකුණන්න ඕනේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ අන්න එතනයි. සල්ලි කියන්නේ නිකන් කඩදාසි කෑල්ලක් විතරයි. ඒක ඇත්තම වටිනාකම තියෙන්නේ මිනිසුන්ගේ තියෙන අවශ්‍යතාවය මත. මිනිසුන්ට අවශ්‍ය මොකද්ද? අන්න ඒක මිනිස්සු සල්ලි දීලා ගන්න පෙළඹෙනවා. මිනිසුන්ට ඒක අවශ්‍ය නැත්තම් ඒක මිනිසුන්ට අවශ්‍ය නැහැ. ඒතරම හැමෝම බිලියනපති වුණොත් මිනිසුන්ට අලුත් දේවල් හොයාගන්නවත් උවමනාවක් නැහැ. මොකද යාළුවට සල්ලි තියෙනවා. අලුත් දේවල් ගන්න හොයන්න ඕනේ නැහැ යමුතුවෙන්. එතකොට ඉතින් මොකද වෙන්නේ? මිනිස්සු අලුත් දේවල් හොයන්නේ නැහැ කියන්නේ අපිට දේවල් නැති වෙනවා. අපිට දේවල් නැති වෙනවා කියන්නේ අපි ආයෙත් ගල් යුගයට යනවා. එතකොට අපිට ආයෙත් සල්ලි ඕනේ වෙනවා. එතකොට ආයෙත් මේ තියෙන සිස්ටම් එක ආයෙත් සර්කල් එකක් වගේ සිද්ධ වෙනවා. Stop it. Get some help. මගේ ප්‍රශ්නේ මේකයි. අපේ ජීවිතේ අපේ සතුට තියෙන්නේ සල්ලි වලද නැත්නම් අපිට තියෙන දේවල් මතද? ඔයාලට තියෙන දේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වගේ කන්ටෙන්ට් හැමදාම බලන්න අපිව subscribe කරන්න. bye. ගිහින් එන්න.